හම්බෙන්න තෙරුවන් සරණ හාමුදුරනේ. සරණයි. හාමුදුරුවන්ගේ පන්සලට ආවා. ගණේවැව. බොහොම සතුටුයි. හාමුදුරුවෝ ඉන්න තැන මේ. පොඩි කාලේ ඉඳන් ඉන්න තැන. හැදුණු වැඩුණු තැන මේ. හැදුණු වැඩුණු තැන. ඒ මොකද්ද මේ හැදෙන්නේ? මේ තමයි හිට් නිමන්ට හදන්නේ. මේ බණ මඩුව මෙතන හැදලා ඉවරුනහම මේකේ තරුණයෝ 1000ක් 1500ක් ඉඳගෙන සිල් ගන්න. මේ වැඩ නවත්තලා තියෙන්නේ ඇයි වහලේ ගහ ගන්න සල්ලි නැහැ. අපිට ඉස්සර වගේ වැඩ කරන්න බෑ. අර ඕන එකක් වුණාවි කියලා හිතාගෙන වැඩ කරන්න බෑ. එහෙමයි. ඒ හිත් පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ. ඒව බිඳුනොත් එහෙම අපි කාටද බණ කියන්නේ? මෙතන ගෙන්න ගන්න පිරිසක් ඉතුරු කරගන්නේ. එහෙමයි. ඒ හින්දා ලබන වෙසක් පොයට මේ ධර්මශාලාව ඇතුලේ තරුණයෝ 1000ක් ඉඳගෙන සිල් ගන්න එකම බලාපොරොත්තු. අරමුණ තමයි බණ මඩු හදන්න බණ කියන්නේ නැහැ. භෞතික දේවල් ගොඩ නගන්න බණ කියන්නේ නැහැ. එහෙම කිව්වනම් තරුණයෝ මොකෙක් ඉක්මනට වැළඳ ගන්නෙත් නැහැ. මේ නිමෙන්න අනෙකට ඉවසන්න අනෙකා ගරු කරන්න තේරුම් ගන්න අම්මට තාත්තට සලකන්න වෛරය ක්‍රෝධය ක්‍රේන්තිය නැති වෙන්න මේ ටික නැති කරලා මේ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරුණයෝ ටිකක් හදපුවාම ආය තරුණයෝ කිසි කෙනෙකුට අවියක් ආයුධයක් උස්සන්නේ නැහැ. අවශ්‍ය නැහැ. ආය මේකේ දහම ඇති. දහම ඇති මද්ද්‍රව්‍ය වලට එක හෙල්මට් පරක්වත් කොල්ලෙක් කාටවත් ආය ජීවිතේ ගහන එකක් නැහැ. ඔළුව පාත් කරලා වැඩියෙන් පුළුවන් තරම් ධර්මයේ වපුරුනේ හාමුදුරුවෝ. වපුරමු ගාර වෝචනි වාතෝචනි අනුන්ට ගරු කරන්න පුරුදු වෙන සමාජයක් වෛර නැති සමාජයක් හැදුනහම